අර වැව්තාවුළු වල උදේට තනකොළ ගාලට ලූල් වෙනවනේ. අර තනකොළ වලටනේ උදේට ඉරේලියටත් එක්ක එනවා. පැත්තු කියයි හාමුදුරුවෝ තෙප්පිලු යාගෙන එනකොට ඔය මන කියන්නේ නැහැ කියලා. මම මේ කියන්නේ ඉතින් මේ ඇත්ත කතන්දරේ. උඩ ඉඳන් ගහනවලු කම්බියකින් ලූලට. අර මනුස්සයා කියනවා ඒ විදිහටම මැරුණනේ කියලා. මේ ලැබපු මිනිසත් භවයේ වටිනාකම දැනගන්න බැරි වුණාම සමහර ඛේදවාචක තියෙනවා. දරා ගන්න බැරි විදිහට පින්නතුනේ හිතා ගන්න බැරි විදිහට ඒවාට මුණ දෙන්න වෙනවා. මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අපි මොකක් හරි විදිහකට මරුණාම අපිට අර පණ අදින මොහොතේ ඇති වෙන්න ඕනේ කරපු වැරද්දක් නම් මතක් වෙන්න නරකයි. මල්ලිකා දේවී අසදෘශ්‍ය මහා දන් දුන්නා. පුදුම විදිහට පින්කම් කරා. හැබැයි ඔය පින්කම් කරලා අවසානයේ මරණකොට මොකක් හරි අකුසල් සිදුවිල්ලක් පහළ වෙලා සුමානයක් විතර තිරිසන් ආත්ම භාවයක් ලැබලා හිටියා. සමහරු ඉන්නවා දන් දෙනවා පුදුම විදිහට. හැබැයි සීලවන්ත භාවය නැහැ. දන් දීලා සීලවන්ත භාවය නැති වුණාමත් බල්ල වෙලා උපදිනවා. ඒක දුන්නා කෙරුවා වගේ නෙමෙයි. සමහරු කියනවා නේද ඔය කෑවට බීවට මොකද බොක්කේ පපුවේ තියෙන එකක් දෙනවා කියලා. ඔය කියනවා නේද බොන මිනිස්සු හොඳයි කියලා. වෙනතුනේ දැන් ඔය සමහර සත්තු ඉන්නව නේද? නේද? හොඳ වාහනවල යන රෝල්ස් රොයිස් වල යන සමහර සත්තු. එතකොට හොඳ ඇඳන් වල ඉන්නවා. මිනිස්සුන්ට වඩා සැප විඳින බල්ලෝ දැකලා නැද්ද? බල්ලෝ වගේ දුක් විඳින මිනිස්සු දැකලා නැද්ද? පේනවද? දන් දීලා සීලය නැති වුණාම එහෙම වෙනවා වෙනතුනේ. සීලය නැතුව දන් දීපුවාම එහෙම වෙනවා. සිල් රැකලා දන් නොදී හිටපුවාම ඒ කියන්නේ හරි සීල සම්පන්නයි. පුරා කුඹියෙකුටවත් වැරද්දක් කරන්නේ නැහැ. ආයෙත් දෙලුම් ගෙඩියක්වත් වවුලෙකුට කණ්ඩ අරින්නේ නැහැ. මට ඔය ඕන තරම් එහෙම හම්බෙලා මේ පැතිවල සිල් ගන්නව නේද? කොළඹ නුවරද කොහෙද ගම්ම කෙනෙක් දවල් පන්සලේ ඉන්නකොට ශිත්‍යාලේ ඉන්නකොට කොහෙද සිල් සමාදන් වෙලා මට කියනවා අර දානේ බෙදනකොට කියනවා හාමුදුරනේ කෝල් එකක් කරන් දෙන්නලු. මම නෝ කාටද කොල්ලට කිව්වා. ඒ කියන්නේ පුතාට. කෝල් එක ගත්ත ගමන් කිව්වා අර මම කියපු විදිහ දෙලුම් වලට ගොසරි බස්සපන් ගියවා. ඒ කියන්නේ අර ගේ ගාව දෙලුම් ගහක් ඇදී ඒකට shopping ගැට ගහන්න කියලා කිව්වේ. ඒ ගැට ගහුවන එක ප්‍රශ්නයක් නෙමෙයි. අර දාන්නේ බෙදා ගන්න පොලිමේ යන ගමන් තමයි මේක මතක් වුණේ සිල් ගන්න ඇවිල්ලා. ගෙඩි ගාලා කියනවා මේ ගොසරි බස්සපන්ලු දෙලුම් වලට. මට කල්පනා වුණා ඔය සිල් රැක්කට දෙන්න හිතක් නැහැ. ඌරුවට මම දැකලා තියෙනවා. ඔය සමහර උපාසකම්මලා ඉන්නවනේ සීනි හපුරු ඉල්ලගන්න. තියනවා දෙන්නේ නැහැ. පුදුම බඩු ගොඩක් නේ සිල් ගන්න අරයනකොට අරයන්නේ නැහැ.
උදේ සිල් මුදලා යන්න හදනකොට මූණ දෙල් ගෙඩිය වගේ. ඇයි කියලා අහනකොට උණු වතුර බෝතලෙ බෙදුනලු. එහෙම මේ මන් දොස් පරස් කියනවා නෙමෙයි හොඳ. පුළුවන් තරම් බඩ මුට්ටු දාලා යන්න. මට ඕන තරම් අත්දැකීම් තියෙනවා බණවලට ගියපුවාම. වෙනතුරු ඉන්නවා දොරවල් දෙක දෙපැත්තේ කොසු දෙකක් තියාගෙන ඉන්නවා. බණ ඉවරුණාට පස්සේ මම අහනවා නෑ කොසු දෙක තියාගෙන ඉඳගෙන මොකද කොසු තියන් හිටියේ? රිලා හැතිකරයක් ඉන්නවා හාමුදුරනේ සීනි බෙලෙක්ක්වත් තියාගන්න බෑලු. රිලා උන්ට තඩි ගන්න කොසු තියන් ඉන්නේ. වෙනතුනේ සීනි බෙලෙක්ක රකින්න පන්සල් යන්න ඕනද? මේ සිල් ගන්නවා බෙහෙවත් සමාදන් වෙන හැම පින්කමක්ම කරනවා. ඒක කරාට සමහරු දන්නේ නැහැ අට සිල් දස් සිල් කියලා කියන්නේ. කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. මම මේ සිල් ගන්න අම්මලාට තාත්තලාට බයිනව නෙමෙයි. මට හොඳ අත්දැකීම් තියෙනවා. ඒක හැම බණමඩුවකම ඉන්නවනේ ඔය මේ බැදිවල නැත්නම් ඉන්නවනේ අර මහ උපාසක අම්මා කියලා කියන්නේ කවුරු හරි නඩේ ප්‍රධානියෙක් ඉන්නවා. හරි ගරු සරුව. කොළඹ ඉන්නකොට එක තාත්තා කෙනෙක් ආවට වඩා ස්පීඩ් එකේ යනවා. මම උඩ තට්ටුවේ ඉඳන් ඇහුවා අප්පුඩියක් ගහලා නවත්තගත්තා. කොහෙද යන්නේ කියලා. ගෙදර යනවා. මොකද ඇයි? ඒ කියු විදිහටම කියන්නේ. අරක අතන ඉඳගෙනලු. කවුද අරක කියන්නේ? වෙන කිරියත්තා කෙනෙක් හොඳ ඉඳ ගන්න දන ඉඳගෙන. මෙතනත් එහෙම දුන්නා. ඔය සිල් ගත්තේ නැහැ. ගියා. මං ගිහිල්ලා බලනකොට අනේ අලුතෙන් ආපු තාත්තා කෙනෙක් එතන ඉඳගෙන. අර දැක්ක ගමන් පින්නතුනේ කණුවට ඉඳන් මොහේ ගන්නවනේ. එහෙම වෙලා බෑ. පන්සලට දාන දෙනකොට හෙට උදේ දාන දෙනවා කිව්වොත් මේ අම්මලාට නිින්ද යනවද? නෑ. දෙගමනක්වත් හැරෙනවද? පුදුම ඕනෑකමක් තියෙනවා හැඟීමක් තියෙනවා. හැබැයි හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කැමති ඔයාගෙන ගිහිල්ලා බැරි වෙලාවත් පන්සලට යනකොට හාමුදුරුවෝ හිටියේ නැත්තම් එහෙම මූණ දෙකක් වෙනවනේ. ඒ වගේම තරහ අවසරත් හඳුනන බැලඳුවේ නැත්තම් එහෙම සමහර දේවල් ඕන තරම් දාන ගෙවල් වල දැකලා තියෙනවා. පත්තන්ට අත්දැකීමුත් ඇති. ඔය කැවිලි පැවිලි මාද කවදාවත් කියන්න එපා. මෙහෙමනම් වෙන්නේ අර ගම්වල ඉන්නව නේද ඔය ඩම්පින්ගම් ගෙවල් වල වැඩ කරන්න ලියාපදිංචි වෙච්ච මාමලා දෙන්න තුන් දෙනෙක් ඉන්නවනේ. මොකක් හරි පින්කමක් වෙනකොට උන්දලට ගිහින් කියන්න ඕන එන්න වැට්ටික් කරගන්න කියලා. උන්දලා කියන විදිහට තමයි සේරම කරන්න ඕන. අර සේරම කොට ගන්න. උන්දලාම කියන මගේ කන් දෙකට ඇහිලා දෙනවා. ඔව්ව ඇරියට කන්නේ නෑලු. ඔතාගෙනලු යන්නේ. වෙන ඔතාගෙන නෙමෙයි තම්බගෙන ගියත් මොකද? අබූරුවට කියනවනේ පුහුල් හැලියක් එහෙම උස්සගෙන ඇවිල්ලා පැත්තවත් බැලුවේ නෑලු. කන නොකන එක හාඳුරුවන්ගේ වැඩ. එහෙම නෙන්නේ. දෙන එක කාගේ වැඩද? ඒක ඔය දෙන නොදෙන එක දායකයෝන්ගේ වැඩ. ඔය තියෙන තේරම කෑවැකි දහඳුල්ලට වැළඳිය හැකිද? කියනවා ඒව වැඩක් නෑලු ගන්න නෑලු. ඒ ගන්න නොගන්න එක හාඳුරුවන්ගේ වැඩ. පින්නතුනේ අර මං කලින් උදේශනා කරලා දෙනවා. හාල් ටික ගරනකොටම දීලා දාන්න. පලා ටික කපනකොටම දීලා දාන්න. මේ සම්බුද්ධ ශාසනයටනේ කියන හැඟීම ඇති වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලැබුණු අවස්ථාවෙන් අපි කරන පින්කම් වල ප්‍රතිඵල නැහැ.
මේ අම්මලා තාත්තලා කොච්චර පින්කම් කරනවද? උනද අහලා දෙනවද? නාවා විමානේ ලාජා දෙව්දුව ඕන තරම් දෙවි දේවතාවුන් වහන්සේලා දිව්‍ය සැප සම්පත් අනුභව කරනවා. මොගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා අහනකොට දීලා දෙන්නේ බොහොම පුංචි දෙයයි.